ලංකාවේ ඉතිහාසයේ මෙතුවක් වතාව කාලයකට දිනපු වැඩියෙන්ම ලොතරැයි තෑගි මුදල. කීයද දන්නවද මුදල? රුපියල් කෝටි 47ක්. දවසේ ලංකාවේ වැඩියෙන්ම සතුටු වෙන මිනිස්සයා ඉන්නේ කොහෙද කියලා අහන්නේ. ඔන්ලයින් නෑ කොහෙද? කොළඹ නගර සභාවේ නෑ. ඊයේ දවසේනේ අද ලංකාවේ වැඩියෙන්ම සතුටු වෙන මිනිස්සයා ඉන්නේ ගොකරැල්ල ප්‍රදේශයේ. ඒ මොකද ඒ සීන් එක? ලංකාවේ ඉතිහාසයේ මෙතුවක් වතාව කාලයකට දිනපු වැඩියෙන්ම ලොතරැයි තෑගි මුදල. ඊයේ රාත්‍රියේ හිමි වෙලා තියෙනවා ගොකරැල්ල ප්‍රදේශයේ තමයි අලෙවි නියෝජිතයා. හරි බොහෝ දුරට ඉතින් ඉන්න අදාළ ගත්ත කෙනා ගොකරැල්ල වෙන්න ඇති. මොකද සමහර වෙලාවට වෙන ප්‍රදේශයක ඉඳන් ගොකරැල්ලට ගිහිල්ලා ගත්තත් දන්නේ නැහැ ටිකට් එක. කීයද දන්නවද මුදල? රුපියල් කෝටි 47ක්. අම්මෝ කියෝනාට. අरे කෝටි 47ක් කියලා කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් 470ක් එහෙම්මල. මිලියන 470ක් ලක්ෂ වලින් ගත්තොත් 4700ක්. රුපියල් ලක්ෂ 4700ක්. ඉතින් දැන් බලන්නකෝ දැන් අරයා හීල්ලුවනේ අයියෝ කියලා. සාමාන්‍යයෙන් මම ඔයාලට මේ කතාව කියලා ඇති මේ සාමාන්‍යයෙන් ලොතරැයි වලින් දිනුම් ඇදපු මිනිසුන්ගේ සාර්ථකත්වය ගොඩාක් අඩුයි. එකක් තමයි පුතේ එකක් තමයි ඒ වගේ කෙනෙකුට මුදලේ වටිනාකම එච්චර තේරෙන්නේ නැහැ. කෝටි 47ක් කියලා කියන එක දැන් කාලේ හැටියට සමහර වෙලාවට මේ පුතේ ඇත්ත කතාව හොඳ වාහන දෙකක් විතර ගත්තා. ගෙවල් දෙකක් විතර ගත්තා. අර ඉවරයි. ඉතින් ටික ණය ගෙවන්න වෙයි සමහර වෙලාවට. හරි. ඉතින් ඒ වගේ එකක් තමයි පුතේ ඒ වගේ කෙනෙකුට අර මුදලේ වටිනාකම ලොකුවට තේරෙන්නේ නැහැ. ලොකුවට තේරෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට පුතේ වියදම් කරන විදිහ එයාට ප්ලෑන් කරලා කරන්න බෑ. අනිත් එක තමයි අපිට නොපෙනෙන දේවල් වල හැටියට ගත්තොත් අරයා වගේ හූල්ලන කට්ටිය ගොඩක එකතු අයියෝ මට නෑනේ හරි දැන් අරයා නම් හූල්ලන්නේ නිකන්නේ අයියෝ කියලා ඒවනේ ඒ හූල්ලනවත් නෙවෙයිනේ ඉතින් ඇත්තටම නමුත් ඔය ලොතරැයියම අරගෙන පුතේ මෙලෝ දිනුමක් ඇදුන් නැති කට්ටිය හිතනවනේ අයියෝ මගේ ප්ලේන් ටිකක් බොන්න තිබ්බ සල්ලි හරි හරි මන් දන්නේ දැන් ප්ලේන් ටික බොන්න පුළුවන්ද කියලා හරි ඒ ගානට අන්න එහෙම කියන අයියෝ මට නෑනේ කියලා හූල්ලනේම ගොඩක එකතුවක් නෑනේ අරයට හම්බ වෙන්නේ හරි එතකොට අන්න ඕකත් සමහර වෙලාවට ඉතින් මොකක් හරි වෙනවද දන්නේ නෑ ඒක විද්‍යානුකූල නෑ ඉතින් හරි ඔක තමයි පුතේ සිද්ධිය හරි